යාළුවනේ සුබ දවසක්. අපි අලුත් බලයක් කපන්න යන්නේ. මේ ඇවිල්ලා සුපිරි බඩු, ශ්‍රින්ක බඩු. අපල බලමු කොහොමද කියලා. ඉවරනකම් බලන්න ඕන. බලය අඳුරගන්නේ මෙන්න මෙහෙමයි. මේ ඉරි ටික තියෙනවනේ. මේක ඇවිල්ලා බලය අඳුරගන්න ක්‍රමේ. නැත්තම් බලي සමානව කට්ටිය අලගොඩු කියලා බලයි විකුණන කට්ටිය ඉන්නවා. ඒ වුණාට අපි බලයි විකුණන්නේ සුපිරි බඩු. දැන් බලමු කොහොමද කපලා කියන්නේ. කපලා බලමු ප්‍රෙස් ගතිය කොහොමද කියලා. මෙහෙම හොඳට අතර අරගෙන මෙතනින් ඉරක් පොඩි ඉරක් ගා ගන්න ඕම කරලා. ඊට පස්සේ මෙහෙම කරලා මෙතනින් මෙන්න මෙහෙම කපනවා. කපනකොට අනිවාර්යෙන් මාළුවාගේ ලේ තියෙන්න ඕනේ. මෙන්න බඩු. මේ ඇවිල්ලා සුපිරි බඩු. මේ ලේ තියනවා කියන්නේ අනිවාර්යෙන් මාළුවා ෆ්‍රෙෂ් බඩු. කොටේ කැපුවා මෙහෙම කරලා කරමල පලන්න ඕන. කරමල පලන්න ඕන එන්න ලේ ටික මෙන්න. ලේ තියෙනවා නම් මාළුවා අලු. ඊට පස්සේ ටක් ගාලා වටේ තියෙන කොළ ටික බස ගාලා අපාගත්තොම ඊට පස්සේ මාළුගේ කේස් එක ඉවරයි. බඩ වැලක් දවම කරලා පැත්තකින් තියාගත්තා. අපි සාමාන්‍ය විදිහට කපා ගන්නවා පෙත්ති. 3යි 4යි 5යි. යාළුවනේ අලුත් මාළු කන්න ඕන නම් කණ්ඩලමට එන්න. මේවා තියෙන්නේ අපි ගාව විතරයි. කණ්ඩලම අපි ගාව විතරයි. එහෙනම් යාළුවන්ට සුබ දවසක්.